හායි යාළුවනේ ඔන්න මම මගේ 4 වෙනි ප්ලාන්ට් සේල් එක ගේනවා. මේක අංක 1. අංක 1 හොඳ ලස්සනට වැවුණු පඳුරක් තියෙන්නේ මල් පඳුරක්. ඒක රුපියල් 100යි. අංක 2 බුෂ් එකක් වගේ ලස්සන මල් පැලයක් තියෙන්නේ. ඒක දෙනවා රුපියල් 300යි. අංක 3 අරිම ලස්සන මලක් තියෙන ඇන්තූරියම් පඳුරක් තියෙනවා. තැඹිලි පාට. මේක දෙනවා මම රුපියල් 200කට. ඊට පස්සේ අංක 4 පෝතෝස් එකක්. මේක වෙරිගේට් වෙනවා අවුවේ තිබ්බම. මේක දෙනවා රුපියල් 50යි. අංක 5 මේකෙත් ලස්සන හැංගින් පොට් එකකට දාන්න පුළුවන් දම් පාට ලස්සන මලක් පිපෙනවා. මේකත් රුපියල් 50යි. අංක 6 මේ මුකුණු වෙන්න ඒකත් පාට ලස්සන පාටක්. මේක බුෂ් එකක් වගේ හදා ගන්න පුළුවන්. මේකත් රුපියල් 50යි. අංක 7 බිගෝනියාස්. මේක ලස්සන බිගෝනියස් පඳුරක්. මේ පඳුරම රුපියල් 100යි. අංක 8 එපීෂියා. මේක රතු පාට චූටි මලක් පිපෙනවා. මේකේ මේ පඳුර දෙනවා මම රුපියල් 50කට. අංක 9 හැංගින් පොට් එකට දාන්න පුළුවන් ලස්සන වැලක්. මේක රුපියල් 50යි. අංක 10 සින්ගෝනියම් වර්ග දෙකක් තියෙනවා. මේකෙන් එක පැලයක් රුපියල් 50යි. අංක 11 මේක ලස්සන මීවන ශාකයක්. මේක රුපියල් 100යි. අංක 12 රතු පාට කොකා කෝලා රෙඩ් ඇන්තූරියම් පැඳුරක්. ලස්සනට හොඳට වැවිලා තියෙනවා සරු පැලයක්. මේක දෙනවා රුපියල් 100කට. අංක 13 ලස්සන බිගෝනියස් පඳුරක්. මේක දෙනවා රුපියල් 100යි. අංක 14 තියෙන්නේ හෙලුකේනියා. මේකේ කහ පාට මලක් තමයි පිපෙන්නේ. මේක දෙනවා රුපියල් 50කට. ඉතින් යාළුවනේ සියලුම දෙනාට මගේ අංක පළවෙනි ප්ලාන්ට් සේල් 3ක් දැම්මා. ඒකෙන් මගේ අංක 1 ප්ලාන්ට් සේල් එකෙන් මට බිනුදිත ප්ලාන්ට් කරන මිස් මට ඕඩර් එකක් දැම්මා. එයා තමයි මගේ පළවෙනි කස්ටමර්. මං හිතන්නේ මේ මිස්ට මගේ පැල ඕනේ කියලා. ඒ වුණාට මාව දිරිමත් කරන්න හරි මට ඕඩර් එක දුන්නා. ඉතින් මං මේ මිස්ට මේ මොහොතේ කියනවා මේ මිස්ගේ කරන කියන හැම දෙයක්ම හරියන්න කියලා. මේ මිස්ට දවසින් දවස හැම මිස්ගේ බිස්නස් වැඩ කටයුතු සියලුම දේවල් සාර්ථක වෙන්න කියලා මම මේ මිස්ට මේ වෙලාවේදී සුබ පතනවා. ඉතින් යාළුවනේ මගේ පැල ටික හොඳයි කියලා හිතෙනවා නම් ලාභයි කියලා හිතෙනවා නම් මගේ WhatsApp නම්බර් එක තියෙනවා. ඒකට ඕඩර් එකක් දාන්න. සියලුම දෙනාට බුදු සරණයි.